ඔය වගේ කීප ආයතන කීපයක්ම සම්බන්ධයි. අවුරු කොහොම වුණත් අවසානයේදී අපි තමයි අසරණ වෙන්නේ. මෙන්න මෙතනින් තමයි මේ කානුව විදියට හැදිලා අර පේනවා ඇති මේ දැනුත් මේ කානුව කැපුවොත් එහෙම අනිවාර්යෙන් වතුර කඩේ මෙහෙනවා. ඒක නවත්තන්න බෑ මොන මෙහෙතුව නිසාවක් කාල. ඊට පස්සේ බෝට්ටුව ගන්න වෙන්නේ ආපහු වැලි කන්දක් තිබුණොත් කානුවෙන් වතුර ලොකු වතුර පාරෙන් මෙහා පැත්තට අපි දීවර ශ්‍රේෂ්ඨේ දීවර කර්මාන්තය කරගන්න බෑ. අපි මාස ගිය අවුරුද්දේ මාස 6ක් ඔබේ අල්ලපු වැටේ ඉන්න මිනිස්සු මේ විඳින දුක දැකලා කරුණාකරලා මේ CSR ව්‍යාපෘතියක් හරි ගෙනල්ලා රාජ්‍ය නිලධාරීන්ගේ අවසර අරගෙන මෙන්න මේ ගල් වැටිය ඉදි කරලා දෙන්න. දෙතුන් පාරක් වතුරට අහුනම ඒ ගෙයින් වැඩක් නැහැ. ඒ වැසිකිලි කැසිකිලි පද්ධතියෙන් වැඩක් නැති වෙනවා. අපි අද රැඳී සිටින්නේ සැංග්‍රිලා හෝටලේ ඉදිරිපිට තිබෙන කලපු ආශ්‍රිත භූමියේ. ඒ භූමිය අවට ජීවත් වෙන ජනතාව දැඩි ලෙස මේ වර්ෂාපතනය නිසා වැසි ජලය පිටාර ගැලීම නිසා පීඩාවට පත් වෙලා තිනවා. විශේෂයෙන්ම සිසිලසගම, මිරිජ්ජවිල, මිනිපුරගම, ඊළඟට ගොඩවාය. ඇත්තට මේ මිනිසුගේ එදිනෙදා ජන ජීවිතය අඩාල වෙලා මේ මිනිසුන්ට යාගෙන කන්න තැනක් නැහැ. වැසිකිලි කැසිකිලි පද්ධති පාවිච්චි කරන්න විදියක් නැහැ. සම්පූර්ණයෙන්ම টয়ලට් උතුරලා යන තත්ත්වයකට පත් වෙලා තිනවා. ඉතින් මිනිස්සු අපිට ආරාධනා කරා ඇවිල්ලා මෙන්න මේ ගැටලුව ගැන සාකච්ඡා කරන්න කියලා. ඉතින් අපි අද දවසේ තීරණය කරා ඇවිල්ලා මේ කටයුත්ත සාකච්ඡා කරන්න. අපි යන්න බලාපොරොත්තු වෙනවා ගොඩවාය දීවර වරායට. ගොඩවාය දීවර වරාය ආශ්‍රිතව තමයි මෙයාලා කියන විදියට මේ වැසි ජලය බැසගෙන යන මෝයකට, එහෙම නැත්නම් වැසි ජලය බලාගෙන යන කාණු පද්ධතිය පිහිටලා තියෙන්නේ. ඒ වගේම ඔබට බලා ගන්න පුළුවන් මේ ඉස්සරහා තියෙන ගෙදරත් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වෙලා තියෙනවා. එහෙනම් අපි ගිහිල්ලා බලමු මොනවද මේ ප්‍රදේශයේ මේ ජනතාව අපිට ආරාධනා කරලා විශේෂයෙන් මෙන්න කියලා අපිට පෙන්වන්න හදන උන්ට තියෙන ගැටලුව මොකක්ද කියලා අපි බලමු. මෙතන තමයි අර අපි මුලින් සඳහන් කරපු ගොඩවාය දීවර වරාය තියෙන තැන. ගොඩවාය දීවර වරාය ආසන්නයේම තමයි මෙන්න මේ කියන ඔය සිසිලසගම, චිත්‍රාගල, මිනිපුරගම වගේ ප්‍රදේශයේ යට වෙලා තියෙන මේ ගැටලුව තියෙන ප්‍රදේශයේ වතුර ටික සියල්ල බහලා යන්න ඕන තැන තමයි මේ ගොඩවාය දීවර වරාය ආසන්නයේ තියෙන මේ තැන. මෙතනින් තමයි වතුර මුහුදට බස්සන්න හදන්න ඕන. හැබැයි මෙතන තියෙන ප්‍රධානම ගැටලුව තමයි මෙතන ස්වභාවිකවම වැලි වලින් මේක වැහෙනවා ටික කාලයක් යද්දි. ඊට පස්සේ මිනිස්සු ඇවිල්ලා නැවතත් වැහි කාලයට මෙතනින් පිරිසුදු කරලා මේ වැලි ඉවත් කරලා වතුර ගමනාගමනයට පහසුකම හදනවා. නමුත් දැන් තියෙන ගැටලුව තමයි මේ හුළඟත් එක්ක මේ මෙතන තියෙන මෝය කට වැනි ස්ථානය වතුරට කැපුවට පස්සේ මේක වෙනස් වෙලා ඈත පේන දීවර බෝට්ටු, දීවර යාත්‍රා සියල්ලම යට කරගෙන එතනින් තමයි ඇලක් විදියට ස්වභාවිකවම නිර්මාණය වෙලා වතුර පාර මුහුදට යන්නේ. එතකොට පාරම්පරික දීවර වරායක් මෙතන තියෙන. මේ දීවර වරාය කටයුතු කරගෙන යන්න බැරි වෙනවා මෙන්න මේ වැහි කාලයට මේ සිද්ධ වෙන ගැටලුව නිසා. ඉතින් ඒ මිනිස්සු ඉල්ලන්නේ දීවර වරාය දැඩි විරෝධය පළ කරනවා මේක මෙතනින් මේ මෝය කට සුද්ධ කරලා වතුර ගලාගෙන යන්න දෙනවට. මොකද ඔවුන්ට ඊට පස්සේ අවුරුදු ගාණක් දුක් විඳින්න වෙනවා නැවතත් ඒ එතනින් බෝට්ටු අස්සෙන් නැත්තම් ඔරු දීවර වරාය මැදින් වතුර පාර බහින නිසා. ඉතින් මේ මිනිස්සු ඉල්ලන්නේ මෙතනින් ස්ථීරව ගල් වැටක් ඉදි කරලා අර දැල් බොක්ස් දාලා අර යකඩ දැල් බොක්ස් ඇතුලේ ගල් දාලා අන්නේ ඒ පොඩි වියදමක් යන්නේ බොහොම සරල වැඩක් එතන තියෙන්නේ. ඇත්තටම ගිය පාර වැලි කොට අතුරලා තමයි මේ දැන් තීන විදියට දැන් පේන විදියට මේ වැලි පාරේ අන්තම් ඉතුරු වෙලා තියෙන්නේ. හැබැයි මේ ලුණු ආශ්‍රිතව මේ පොහොර උර හැමදාම හරියන්නේ නැහැ. සාර්ථක විසඳුමක් නෙමෙයි. දැන් මේ සැරේ කැපුවම අපෝ අර ටික කඩාගෙන යනවා. ඉතින් උසාවි නියෝගයකුත් අරගෙන තමයි ගියවර මේක සුද්ධ කරලා පැත්තේ ඉන්නේ ජනතාව මේ ප්‍රදේශවල ඉන්නේ කොහොමත් අහිංසක ජනතාව තමන්ගේ ජීවන වෘත්තියක් කරගෙන ජීවත් වෙන මිනිස්සු. ඒ මිනිස්සුන්ට දීවරයන්ට ගැටලුවක් නොවෙන්නත්, ගම්වාසීන්ට ගැටලුවක් නොවෙන්නත් රාජ්‍ය නිලධාරීන්ට බලධාරීන්ට තියෙන්නේ මෙන්න මෙතන මේ ගල් වැටියක් ඉදි කරන්න අවශ්‍ය කටයුතු සිද්ධ කරන්න. ඉතින් මම ඊට අමතරව රාජ්‍ය නිලධාරීන්ට බලධාරීන්ට වගේම මම බොහොම ගෞරවයෙන් ඉල්ලනවා මේ අවට තියෙන ආයතන, සැංග්‍රිලා ආයතනය, ලංවා ආයතනය, ලංවා සෝල්ට් එක, ඒ වගේ ආයතන ඊට අමතරව මෙතන වරායක් තියෙනවා, මෙතන ආයෝජන කලාපයක් තියෙනවා, ඊට පස්සේ ශාලා ආයතන ගණනාවක් තියෙනවා. ඒ ආයතනවල අපි දකිනවා සමාජ මාධ්‍ය තුල CSR ව්‍යාපෘති ඇතිතරම් කරනවා. කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා CSR ව්‍යාපෘති කරනවා. ඉතින් ඔබේ අල්ලපු වැටේ ඉන්න මිනිස්සු මේ විඳින දුක දැකලා කරුණාකරලා මේ CSR ව්‍යාපෘතියක් හරි ගෙනල්ලා රාජ්‍ය නිලධාරීන්ගේ අවසර අරගෙන මෙන්න මේ ගල් වැටිය ඉදි කරලා දෙන්න. රජයෙන්ම මේක කරනකම්ම අපිට කොයි කාලයක් ඇයිද කියලා කියන්න බෑ. මේ ආයතනයකට මැදිහත් වෙලා මේක බොහොම සරලව විසඳන්න පුළුවන් ගැටලුවක් තියෙන. ඒ නිසා අපි ඒ ඉල්ලීමත් කරනවා. Taman දුක් මහන්සියෙන් හදාගත්ත ගේ සම්පූර්ණයෙන්ම වතුරෙන් යට වෙලා, ඒ අඩිතාලම වතුරෙන් යට වෙලා
ගිලා බහින්න යන ලුණු මිශ්‍ර ජලය ගියාම අර සම්පූර්ණම කපලාරු බදාම හැලෙනවා. ඒව අපරාධ. ඊට පස්සේ ආයෙ නැවත ගයක් හදන්න බෑ. මිනිහෙකුට ජීවිත කාලෙටම එක ගයක් තමයි මේ තියෙන ආර්ථික රටාවත් එක්ක හදන්න පුළුවන්. ඒ නිසා දෙතුන් පාරක් වතුරට අහුනම ඒ ගෙයින් වැඩක් නැහැ. ඒ වැසිකිලි කැසිකිලි පද්ධතියෙන් වැඩක් නැති වෙනවා. ඒ නිසා මේ සැරේවත් ස්ථීර විසඳුමකට යන අතන ගල්වැටිය දැම්මේ නැතිව මෝයකට පිරිසිදු කරොත් මේ සම්පූර්ණම වැලි ටික අයින් කර ගමන් මෙන්න මෙතනින් තමයි මේ කානුව විදියට හැදිලා අර පේනවා ඇති මේ දැනුත් මේ කානුව ඇලක හැඩයක් තියෙනවා. මේ හැඩේ දිගේම ගිහිල්ලා අර බෝට්ටු ටිකට එහා පැත්තෙන් යනවා. අයි අපිට කියන්න කොහොමද මෙතන මේ ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ? ඔයාලට අතනින් මෝයකට සුද්ධ කරොත්. එතනින් මෝය කපපු ගාම වතුර පාර වෙරළ දිගේ ක්‍රමක්‍රමයෙන් හයි ස්පීඩ් එකකින් බහලා සාමාන්‍යයෙන් වතුර පාර අඩු වෙනකොට වෙරළ දිගේ ක්‍රමක්‍රමයෙන් හැදි අර ගල මුල්ලෙන් තමයි අර පේන ගල මුල්ලෙන් තමයි යන්නේ. ඔයාලට පේනවා මේ ලොකු කානුවක් දැන්ට මේ ඉස්සලා ෂොට්ටේ වතුර බහැපෙක. ඒතර බෝට්ටු අපි තියන්නේ වෙරළෙන් එහා පැත්තේ. ඊට පස්සේ බෝට්ටුව ගන්න වෙන්නේ ආපහු වැලි කන්දක් තියමුත් කානුවෙන් ලොකු වතුර පාරෙන් මෙහා පැත්තේ. ඒක අපි දීවර ශේෂ්ඨේ දීවර කර්මාන්තය කරගන්න බෑ. අපි මාස ගිය අවුරුද්දේ මාස 6ක් මේක ගොඩ මේ පැත්තේ අපි දන්න බලධාරීන්ට හැමෝටම කිව්වා. ඒක මේකට කිසි විසඳුමක් ආවේ නැහැ. මේකට හරියනම් විසඳුමක් එන්න ඕනේ. පර්මනන්ට් ගල් වැටක් දාන්න ඕනේ නෙට් එක බැඳලා. හැබැයි ඒ දෑව නිකන් නෙයි උඩ නෙයි අඩි 25ක් විතර යට හාරලා තමයි අර ගල්ට හේතු කරන පර්මනන්ට් නෙට් එකක් දාලා ගල් වැටක් දාන්න ඕනේ. දෑවොත් තමයි මේක සාර්ථක වෙන්නේ. එහෙම නැති වුණොත් මේක කවදාවත් දැන්ට මේක වහිනකොට අර අල්ලපු ගම්මාන වල යටලා තියෙනවා. ඇත්තටම පාවු ඉතින් අපිටත් දුකයි. ඒ වුණාට ඒගොල්ලන්ට විසඳුම දෙනකොට අපිට විසඳුමක් දෙන්න කිසි කෙනෙක් නැහැ. මේක මොයේ කැපුට පස්සේ මොනම හේතු නැසකත් සාමාන්‍ය ලෙස වහන්න බෑ. ඒ කියන්නේ ස්වභාවික වතුර කඩක් එන එක අපිට ඇත්තටම වැලි කොට්ට ගහලා තියා JCB දාලා ස්කෑවේටර් දාලාවත් වහන්න බෑ. ඒක නිසා මේ කවදාරි බැහැලි ඉවරනවා. ඊට පස්සේ අපි මේ බෝට්ටු ටික මේ පැත්තට අරගෙන අපිට ඉන්නවා. අපිට රස්සාවක් කරන්න යන්න විදියක් නැහැ. මේකට හොඳම විසඳුම තමයි අපි කවුරුත් එකතු වෙලා මොන හරි මේ පවතින රජෙන් හරි මොන හරි ආයතන රාජ්‍ය නොවන සංවිධානයෙන් හරි පර්මනන්ට් ගල් වැටක් දාන්න ඕන. ගල් වැටක් දාලා මේක ස්ථීරව මේව කරොත් මේක 100% සාර්ථකයි. එහෙම නැතුව මේ කවදාත් මේක විසඳන්න බැරි වෙනවා. මේ දැල්ලා අම්පන්න මේ ඔක්කොම දැල්ලා අර අම්පන්න මේ අපි ඔක්කොම මේ උඩට ගන්නවා සේරම ගන්නවා. මේ බෝට්ටුත් උට්ට ගන්නවා. මේ තියෙන තත්ත්වෙ මෙහෙම තියෙන්න බෑ මේ බෝට්ටු. දැන් අද ඔහම තිමුන්ට. දැන් වෙනකොට ඔයගොල්ලන් යට වෙලා තියෙන කැප් ඉස්සරහා දැන් මෙතන මෝය කැපුවොත් එහෙම අනිවාර්යෙන් වතුර කඩේ මෙහෙනවා. ඒක නවත්තන්න බෑ මොන හේතුව නිසාවක් කාලේ. අවුරුද්දක් තිස්සේ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. දිවරය අපිට එතන මේ ගොඩවය මොය කට කපන්න දෙන්නේ නැහැ. එතකොට වහින හැම වතුර පාරක්ම වතුරට තමයි එන්නේ. එයාලා කියන ඔයාලට ඒකේ ලොකු ලාභහානියක් වෙනවා. වැල්ල කඩාගෙන යනකොට බෝට්ටු වලට අරවට මේට ලාභහානි වෙනවා කියලා කිසිම විසඳුමක් නැහැ. එයාලා සාධාරණ වෙන්නේ නැති. එනවාට හැම සැරේටම මහ වතුර කඳක් ගැන වහින හැම අවස්ථාවකදීම කලපුව පිරিলা එන් වතුර පිටවීමක් වෙන්නේ නැහැ මහ මුහුදට. ඒ නිසා ඒ ඔක්කොම මේ කලපුව ආශ්‍රිත නිවාස සියල්ලම යට වෙනවා. බලධාරීන් දැනුවත් කරා. අදට තාමත් ඒ වෙලට විතර එක සැරයක් ගිහිල්ලා ලොකු ප්‍රශ්න මැද ගිහිල්ලා උසාවි නියෝගත් අරගෙන එක සැරයක් මේ JCB අරන් ගිහිල්ලා කැපුවා. මේ වෙනකොටත් අපි කීප ග්‍රාමසේවක ඉඳලම ඉහළට සෑම නිලධාරීකම් අපි දැනුවත් කරලා තියෙනවා. කිසිම පිළිතුරක් නැහැ. අරයට කියන්නම් මෙයාට කියන්නම් කියන මිසක් අද මේ වෙනකොට දැන් සතියක් තිස්සේ අපි මෙහෙම ඉන්නවා. කිසිම කෙනෙක් බලන්න ආවෙත් නැහැ. මේ සැංග්ලා එක හදනකොට ගොඩක් කලපුවේ මේවා ගොඩ කරලා තමයි යාලා හැදුවේ. හරිද? ඒතකොට ඒ වලවල් ගොඩක් වැහුණා. ඒතකොට දැන් තියෙන වලවල ගොඩක් ගැඹුර නැහැ. ඒතකොට ඒ වතුර පෙන්නකොට මෝයකටත් එතනින් අවහිර වෙලා තිනකොට මෙහෙට වතුර එනවා වැඩි. එතන ප්‍රශ්න තියෙනවා. එතන අද ලාෆ් එක. එතන මේවට සම්බන්ධ කිය යුතුයි. ඔය වගේ කීප ආයතන කීපයක්ම සම්බන්ධයි. අවුරු කොහොම වුණත් අවසානයේ අපි තමයි අසරණ වෙන්නේ. සෑහෙන කාලයක් තිස්සේ මේ ගෙවල් වල ස්ථීර පදිංචිකාරයෝ මෙයාලා පවසන පරිදි දැන් වසරක් එකහමාරක් තිස්සේ තමයි මේ ගැටලු සම්පූර්ණ මේ ඇවිල්ලා තියෙන්නේ. ඒකට ප්‍රධාන හේතුව එහා පැත්තේ ඉදිවෙච්ච සැංග්‍රිලා හෝටලයෙන් යම් කලපුවේ කොටසක් ගොඩ කරලා තිනවා. සමහර වලවල් ගොඩ කරලා තිනවා. ඊට පස්සේ මෙතන ලංව සෝල්ට් එකෙන් යම්කිසි බාධා කිරීමක් කරලා තිනවා වතුර රැඳීම. ඒ ඔක්කොමත් එක්ක තමයි මෙන්න මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. මොකද මේ මිනිස්සු මෙහෙම තිබුණා නම් මෙහෙම ගෙවල් හදන්නේ නැහනේ. අනිත් එක මේ මෙතන තියෙන ලොකුම ගැටලුව මේ දරුවෝ ඉන්න පොඩි ළමයි ඉන්න මෙයාලට මේ සෞඛ්‍ය ගැටලු සෑහෙන්නේ නැති වෙනවා මේවා. දැන් අනිත් එක මේ ගෙවල් වලින් වැඩකුත් නැහැ. මෙච්චර කාලයක් හදලා නැවත ගෙවල් හදන්න නෙමෙයි මේ යට වෙන ලුණු මිශ්‍ර වතුරක් එන්නේ. ඒකත් එක්ක මේ ගෙවල් වලින් ගන්න දෙයක්වත් නැති වෙනවා. ඊටත් වැඩිය මේ ඉන්න මිනිස්සුන්ට දැන් කුස්සිය යට වෙලා ටොයිලට් එක යට වෙලා ඒ සෞඛ්‍ය සම්පන්න බව නැහැ. ඒ ළමයින්ට ලෙඩ රෝග හැදෙනවා. ඒ නිසා මේවට
පුළුවන් ඉක්මනින් විසඳුම් හොයන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ෆයිල් මිටිය මේ ගානට හදාගෙන නිලධාරීන් බලධාරීන් මේවා අධ්‍යයන කටයුතු කර කර ඉන්න මොහොතෙත් මේ මිනිස්සු ජීවත් වෙන්නේ මේ වතුර වල මැද නම්, මේ ජරා ජීර්ණ වෙච්ච වතුර ගොඩ මැද නම් ඔයාලා සැපට නිදාගෙන හරියන්නේ නැහැ. ඒ නිසා මේවට දිවාරෑ නොබල වෙහෙස මහන්සි වෙලා මේ ක්ෂණික විසඳුම් මේවට ලබා දෙන්න කියන ඉල්ලීම තමයි මේ මිනිස්සු කරන්නේ. අපිත් ඒ ඉල්ලීම ඒ විදිහටම කරනවා. බොහොම ස්තුතියි.